ලොකු සතෙක්ද? ටිකක් පොඩ බලන්න. ළඟට ගියේ නැහැ මොකද කියලා. අය සබ්ජෙක්ට් එක දාන්න හින්දා ඉතින්. හරියට. Sudah habis meter putih. Meter lain putih. Mali botol kau di nama lain. Aneh-aneh. බලමු යන්න හරි වීඩියෝ කරලා. ඒක තමයි. ඒක බලාගෙන. කොතනද මේ මන්න තාම දැක්කේ? ඒක උඹේ උඩට මෙන්නවද ඔළුව දාන හිටියා. මන්ට ගහගෙන නැති මේ මෙහෙට වටේට දාලා තියෙන ටික. එළියට වෙයි නේ. බලාගෙන ආයි. ආයෙත් සබ්ජෙක්ට් එකේ. ඔව් රත්වල යන කේස් එක යන විදිහ එතකොට මෙහෙ නෙමෙයිද මේ ගෙවල් මෙහෙද ඒක උපංගම. ඔව් මං ගෙවල් මේ නරේ බතකොට තමයි. බට කොහේ හරිද? බොර්ලස්. බොර්ලේද? උඹා ටීවී එකේ හිටන්න දේ. ඒක තමයි උඹා කින්න ඕනේ නැහැ. මෙතන ඉඳ දින හතක් ඉන්න ඕනේ සර්. ඕන බලන්නේ. ඔව්. ඒක මස් කරන්නේ නැහැ. නැත්තම් ගන්න බෑ කොහොමද? බෑනේ. දිනන රින්ගන. දිනන රින්ගන. මේ මස් කරගෙන තියාගන්න දී. නෑ ඒ පොඩි ළමයි හැමතැනම ඇවිදිනවා මේ රැට එහෙම. බයේ බෑනේ මොනවා හරි උඩ කාට කියන්නද? ඈ? මොනවා උනාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. කොහෙද පුතේ ඔන්න දෙක අහෙට දා. ආන්නේ මොන දාලා නේ. යා නගිනවා තාප්පදිගේ ඕන දෙයක නේද? දාගින්න නපුරම බලන්න. ඔව් නේද? ඔව්. ඉතින් මල වදියා. කෑ ගන්න බෑ. මොන්නේ ඉතින් පොන්නේ ටික අදිනවා. ඒක වගේ වෙනේ නම් තමයි මොනාරි වුණොත් තමයි කාට කියන්නද? ඒක කරපයි මේ පොඩි උන් හැමදෙස්සම මේ දඟලනවානේ. ඔයා ගියේ කොයිද? මගේ මෙහා පැත්ත ගියේ. එජුකේෂන් වැඩද? ඔව්. නෑ නෑ මම ගියේ. ඔයා එජුකේෂන් වැඩද? නෑ. ඒක යාළුවෙක් ඉන්නවා. මම එයාට කෝල් කරා නම්බරයක් හොයාගන්න විදියක් නැති හින්දා. ආන්න පොඩි රොඩුරා දීනි කියලා යට. මේක පොන්නේ ටික ඔක්කොම දීනි. ඔන්න ලෑල්ල. හරි හරි. මෙතනද? ඔව් ලෑල්ල. ඔව් ඔය බලන්න හොඳේ. මෙතන යටද? ඔව් ලෑල්ල. අන්න හැට කරගමු. ඔය බලාගෙන. දින්නා හැමදෙස්සම මෙතන කෑ විතරක් දුවනවා. ඔව් නේ. මොනවාර වුණොත් එම කාට කියන්නද මල්ලි? ඔව්. හරිද කිය. කොහෙද? මම අර අස්සරෙන්. එන්න මෙතන දැම්මා. ආන්නේ දෙන්න. හරි හරි. ඕකේ හරි. හදින්න. ආන්නේ ගාසරේ. අන්න ලෑල්ල ඇතුලේ ඇත්තයි. ඔව් හරි මෙතන ඇතියෝ. ඔව් ඔව්. ඇයි කොහොමද මල්ලි මෙයා කරන්න බහුව තියා. ඔන්න මෙන්න මෙතන ඔන්න ඔක යටින් දැන් මෙහාට ගමු බෝල්. ඔන්න. අත. ඈ? අය හැව දාන්න දෙන්නේ. ඔව් හැවරිනි. ඈ? හැවරිනි.
අයිය පරිස්සමෙන්. හරියට. හැවාරින් ඉන්නේ මගේ අතේ තියන හැව. හැවාරින් තමයි ඇඟිලි වලදී. ඔතන ඇඟිලි. අයි සුදුම සුදුහම නෑ ඉන්නේ. ඉතින් හල්ලන්නත් බෑ මට මෙයා. ඈ ලිස්සනෝනේ. කල්පනාන් අයි. මත අරින්න බෑවද? ඔව්. වහින්න එපා. ඔගොල්ලෝ වහින්න එපා. මේ හැව ගැලවෙනවා ඒකයි. අයියෝ බලන්න අත ලිස්සයි. හරියට. ලිස්සයි අයියේ. මෙයා ඇති බඩුව. ආපෝ මෙයා දෂ්ට කරත් ඇති. මට ඔව්. මෙන්න මෙයා බඩාලක මෙන්න මෙයා. අර පැත්තේ ඉතින් තැනක් වෙයි. යා ඕමෙන් ගනි ඕමෙන්. සුදාවන යන්න පොත ඉස්සෙල්ලා. හරි මන් දාගන්න. මේ හැංගිලිවල තියෙන එකයි මේ හැව කේස් එකට. ඒක කේස් යන්නේ කොහොම මේ කාලට මේ කාලට මේ සතෙක්ගෙන් මේ පැටව කියන්නේ බිත්තර දාන්නේ නැහැ මේ කාලේ දැන් පහුවෙලු. හරි. දැන් පැටව වෙන කාලේ. මේ හැවට තමයි ඔය ඉඳලා තින්නේ. ඒක තමයි. දැන් අපි මොනාරි කරන්න කියන මරලා දානවා අයියේ අපිත් අමාරුයි සතත් අමාරුයි බොරු වැඩක් නේ. කියන්න සතේ. බොරු ගහන්න නැතේ. එහෙනම් ඉතින් ගොඩක් වෙලාවට ගහන්න නැහැ. ඉතින් ගෑනු සතා බන්දයක් කළාට මේ අපිට ගහන්න මෙයාට ගහන්න. මෙයාට ගහන්න අපිට ගහන්න. ගෑනු සතා බලන්නේ කපා ගන්න. ඔය පැත්තෙන් නෑනේ බලන්න සම්පූර්ණ කියනවා. තියෙනවා ඒ ගෑනු සතුන්ගේ භාගයයි මේ මිනිස්සු හදාගත්ත මත මේ ගොඩක් තියෙන්නේ මිත්‍යා මතනේ. ඇත්ත කතාව නෙමෙයි. දැන් මේ ගෑනු සතා පිරිමි සතා කියලා එහෙම පයන්නේ හොයන්න බෑ. පිරිමි සතුන්ගේ සමහරවිට නිකන් පොඩ්ඩක් ඇදවිච්ච වෙන තියෙනවා. ඒ කියන්නේ අර සතුත් එක්ක මුගටිත් එක්ක සටන් වලදී අරම්මහන් වලදී ඒතර මොකට කීරේ නෑනවද නෑ මෙයාලගේ කන් ඇහිමක් නෑ. බාහිර කම්පියුටර් නෑ මෙයාලට. මේ කම්පියුටර් නැති නිසා මේ ඇහෙන්නේ අපි කියන දේවල් හැබැයි මොළේ ආස්තික කනක් තියෙනවා. ඒකෙන් මේ අපේ මේ කම්පන තේරෙනවා. කම්පන තේරෙනවා. ඔව් මේ පොළොවට තට්ටුකුණා තේරෙනවා. මෙහෙම. මේ කම්පන තමයි තේරෙන්නේ. නැත්තම් සමහරු කියනවා ණය යන්න පුතා. ඒ කොහොම මේ හදාගත්තේ. යන්නේ නැද මම. දැන් හැව ගිහිල්ලා තින්නේ ගොඩක් මේ. ඔව්. ඉතුරු ටිකක් යනවාද? යන්න බෑ දැන් උඩ සෑවින්දා. දැන් ඉඳලා තින්නේ ඒකට තමයි. ඇල්ල දවස් දෙකක් විතර ඉඳලා යනවා. දැන් ගොඩක් දවස් ඉඳලා දැක්කද ඉන්නවා. ඌ දැන් දවස් පහක් ආගෙන ඉන්නවා. ඒක තමයි. ඒකනේ බයද ඒ පොඩියෝ මොන විතර කැලේ එහෙට තුරවන්නේ උඩහ පල්ලයක්. ඒවත් නෑ. ඔය වෙලා තින්නේ මේ පොඩි කෙනෙක් හරි කවුරු හරි ඕගොල්ලෝ දර කැල්ලක් දාන්න අත දැම්මොත් ඉතින් මෙයා බය වෙනවනේ මෙයා. බයට කෂ්ට කරනවා. පාක් ගත්තත් කනවා ඉතින්. දැන් නේද පාක් ගත්තොත් කොහොම මෙයා රිදෙනවනේ කෑවුවා. වලින් ඇල්ලුවා මම අපහු මේ වෙන්නේ නැහැ. එනවනේ. දැන් මෙයා උගතෙකුට දෙනවා. දැන් මෙයා දන්නවා හානියක් නැහැ කියලා දැන් ඔය ඒකයි පාඩු ඉන්නේ. අනලු කරන් නගලන්නේ නැහැ දැන්. හැමෝම තමයි ඇවිල්ලා ඉන්නේ. ඒක තමයි හැංගිලි ඉඳලා තියෙන්නේ. දවස් දෙක තුනක් දැක්කනේ. දවස් පහක් විතර හිටියයි. ඔතන ඉන්නව දැක්කනේ. ඔව් මේ නෑ නෑ මේ කාට නෑ පැටව. ඔන්න රාණිගේ කටහඬ පේනවද පොප්පන හැටි? රාණිගේ කටට පොප්පන හැටි කොහොමද? හරි හරි. මෙයා තමයි රාණි ඔව්. ඒකවල දිවෙන් තමයි ඉතින් හඳුනාගන්නේ ගොඩක් වෙලාවට. සංවේදී හඳුනන. දිවහරා තමයි ගොඩක් දේවල් හඳුනාගන්නේ. විශේෂයක් නැහැ ඉතින්. මොකක් හරි කියනවා සාමාන්‍ය. නෑ ඉතින්. නැත්තම් බෑනේ. මෙයා ලිස්සනවා මේ අර මුවැන් ඉන්නේ. මේ දාගමුනේ. ඔය හොඳට අල්ලගන්න නැත්නම් මේ කීදේ දෙන්න මන්දා. බලන්නකෝ. අපේ ළමයි හිටියනම් පෙන්නන්නේ කිව්වනේ. අඩි 4මාරක් වගේ අඩි 4ක් 4මාරක් වගේ තමයි ඉන්නේ. ඔව් නේ. තුනට වැඩි. අඩි 4ක් විතර. පොතේට දාගමු. මෙහෙම ගහන මේකෙන් තමයි ඔව් දල දෙයක් මේනවා. දල දෙක හරියටම කට ඇරලා මෙහෙම වදින්න ගහන්නේ. කොහොම කරලා දල දෙක වදින්න ගහන්නේ. අයි මට උත්තරත් නෑ. නෑ ලොකු ඉසපෝණක් යනවා. මෙයා දස්ත කරොත් අපිට ලොකු උග්‍රවිසයි. මේ අයියද සාමාන්‍ය ගියොත් විනාඩි කීයකට ගොඩක් වෙලාවට ඉතින් ඉක්මනින් ප්‍රතිකාර කරන්න ගියොත් මැරෙන්න බේර ගන්න පුළුවන්. අයියද එහෙම මොකද කරන්න ඕනේ කියන්නේ. එනිකෝ මේ සලෙක් දස්ත කරොත් මේ දස්ත කරපු කෙනා එකටම තමයි මුලින්ම යාව බය කරන්න අරගයි. බය වෙන්නේ ඔය ටික නයි ගහලා තිනවා. ඉතින් ඕවා බේර ගන්න පුළුවන්. එහෙම කියලා යාගේ ඊට පස්සේ ගහපු තැන ඉක්මනින් මේ සබන් දාලා
ගලා යන වතුරකින් දැන් හොදන්න කියන්නේ. හොදලා මේ රිදිපටි වෙලුම්පටිය මොකුත් දාන්න ඕනේ නැහැ. ඉස්සර එහෙම කියනවනේ ඒවා සම්පූර්ණ වැරදි. එහෙම කර සමහරට ඒ ස්නායු ටික පල්ලෙහා නරක් කියලා කකුලම කපන්න වෙනවා, අතක් කපන්න වෙනවා. ඉතින් ඒක නිසා ඒව මොකුත් නොකර මොනාරි හිරට ඇඳලා තියෙන දුම් රත්නම් මුඩිය තියෙන ඒවත් ගලවලා හොස්පිටල් එක ගෙනියන්න තමයි තියෙන්නේ. මේ එතකොට හොස්පිටල් එකේ මෙයාගේ මේකට මේ ඇන්ටි වෙනම් තියෙනවා. ඇන්ටි වෙනම් එකක් ගහනවා. එතකොට ඉතින් කාලයක් යනවා. ඉතින් මේ සුවේන කොහොමද කියලා මේ අතකට ගැහුවොත් අතක් කුණු වෙනවා. මලට කපලා අයින් කරන්න තරමටත් වෙන්න ඉඩ දිනවා ජීවිතේ වේවුනා. මේ ඕකගේ මේ පැත්තයි කියන්නේ පෙනේ තියෙන බොරුද හැපින්නේ. නෑ බොරුවනේ මම පැත්තද කියලා මේ. බලන්නකො පැත්තද කියලා මේ මිනිස්සු හදාගත්ත මතනේ. දැන් පැත්තක් පේනවද මෙයාගේ නෑ නේ. ඒවත් නෙවෙයි. හැපින්නේ කියලා අඳුරගන්න කොහොමද? අඳුරගන්නේ දැන් අපි මේගොල්ලොත් එක්ක ඉඳලා ඉවර දන්නවා දැක්කම. සාමාන්‍ය ඉසේ ප්‍රමාණයෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද සතා කියලා. ඔව් මේ ගෑනු සතාගේ තියා පොඩි පිටු සතාට වෙන්නේ. තව තියෙනවා මේ ජම්බාලි පරීක්ෂා කරලා එහෙම ඉතින් කියන්න පුළුවන්. නමුත් අපි අර මෙයාත් එක්ක කාලයක් තිස්සේ ඉන්නවනේ. දැක්කම අඳුරගන්න පුළුවන්. ඔය මේ බකට් මොකක්ද සාස්ත්‍රයක් ඇති මේ. නෑ නෑ මේක සාත්‍රයක් නෑ. ඒක සාමාන්‍ය. නෑ අර මේක දානලා පස්සේ නෑ ඈ දෙන්නත් මේ මේකද මෙල්ල වෙන්නේ. මේකේ ප්‍රශ්නයක් නෑ මේ දැන් මේක තුනේ වෙන මම එන්නේ. නිකන් මේක ගත්තා මම පස්සේ. මේක මට එච්චරම අවශ්‍යතාවයක් නෑ. අර මේක කියලා නෑ. අලකට දෙක පාට. ඔව්. මේකෙන් මේක ගත්තේ මම පස්සේ. මං හිතුවා කොහොමද බය බෑ. වෙන්නත් තරකයි නේ. ඔව් බය වෙන්න නම් හොඳ නෑ කොහොමද සතිට. ඔව් බය වෙන්න අරක. දැන් මම ඔතන 3-4 පාරක් පොල්ලිලිත් යට්ට ඊට පස්සේ ගිහිල්ලා. අර වෙලා තින්නේ මෙයා දැන් මම පෑගුණොත් පොල්ලිලිත් යට්ට මෙයා ඉන්නකොට ඔක ඇති. ගාන්න බෝධියක් යාම යනවානේ. මම යන්න දෙන්නේ නැහැ එහෙම යනවා. එන්න ගහන්න දැන්. එන. ඔව්. හරි ගහන්න. ඒක ඉන්නේ ඉත මදි පුතේ. නෑ නෑ විකටි ලුකෙම ගන්න මේක. ඇත්තද? මෙයා පොඩි මෙයා තමයි. ඌගේ හැව කැඩිලා වගේ තියෙන සැන්තේ හැම ගිහිල්ලා වගේ. ඒ හැව. හැවාරින්නේ තමයි ඉඳලා තියෙන්නේ. ඔව් හැවරින් තමයි මෙතන හැංගිලි ඉඳලා තියෙන්නේ. වැඩි ගැටිය. ඔව් ඒක කමන්න. මම අයින් කරගන්න. ඒක විකල්ලා තියෙන්නේ. ඔව්. ඒක ඒ සතු දාන බෝතල් වෙදී නිකන්. ඉන්න අමාරුනේ. ඒ දුව වයත් ඇල්ලනේ. ඔව් යාල්. ආපච්චි මට කොරාණි කියන්නේ තවත් ඉන්න දන්නේ පුතේ මේක ඇතුලේ. නයි සාමාන්‍යයෙන් නයි දැන් නයික් ඉන්නවනම් අනිත් සත්තු අඩි ගොඩක් මොකද මෙයා ඒ සත්තු ඔක්කොම කනවා. මාරවලේ. ඔව් ලොකු නයික් ඉන්නවනම් මේ පරිසරේ මීයෝ ඉන්න ඕකේ මීයෝ ඉන්න. ඒක තමයි මේ සත්තුන්ගේ ලොකු සේවයක් අපිට වෙනවා. අර වෙලා තියෙන බයකමනේ. නැත්නම් මේ සතෙක් ඉන්නවනම් මීයෝ ගෙම්බ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ නේ. ඊට අමතරව දැන් මේ නයික් ඉන්නවනම් ඒ සියලුම සර්පයෝ ණය කනවා. මේ ඉලිපිඩි කියන්නේ ඉලිපිඩි කුලේ සත්තු ඔක්කොම මේ සර්ප භක්ෂකයි. සර්පයන්ව කනවා. මෙයා ඔයාගේ පැට ඔයාම කනවද? මෙයාගේ පැටව මෙයාම කන්නේ. ඒ කියන්නේ මේ මව් සතා මේ පැටව කන්නේ අර විතර මුගුරන කාලේ කට අරන් ඉන්නවනේ. ඒ බොරු කතා ඔක්කොම. බොරු කතාද? එහෙම නෑ එහෙම ගන්න නෑ. මව් සතා කවදාකවත් පැටව ගන්න නෑ. නෑ. තමයි ඒ කියන්නේ බොරු හදාගෙන ඇත්ත වගේ ඉතින් අර ගිහිල්ලා තියෙන සමාජයේ නමුත් ඒවා ඇත්ත කතා නෙමෙයි. මිත්‍යාම. දැන් මේ දැන් නම් මෙල්ල වුණා. අතරන්නේ. ඒක ඇඟට අතට 20ක් නෑ පුරි කිනල්ල. එහෙම ඉතින් විස නෑ මෙයාලගේ විස තියෙන්නේ මේ දල දෙකේ දස්ත කරොත් තමයි. නැත්තම් අපි ඇල්ලුවා කියලාවත් මෙයාගේ දැන් මේ මල කරා කියලාවත් අපි එහෙම විසක් ගෑවෙන්නේ නෑ. මෙයා කටින් දස්ත කරොත් තමයි අපිට විස ඇතුල්ෙන්නේ. පේනවනේ මෙයාට ඉස්සර. ඈ කිඹින හොඳට. දැන් ඒ කියන්නේ මේ ටික හැවේ ගිහිලා තියෙන්නේ. ඔව් උඩ ටිකේ ගිහිල්ලා තියෙන දැන් මේ ටික විතර යන්න දී. ඒක ලස්සන වෙලා තිබුණා තමයි නේද? දැන් හැව ගියාම මේ සතෙක් හරි ලස්සනයි. තව පෙනී තියෙනවා යන්න හැව මේ. ඇතුළේ පෙනී ඇතුල් පැත්තේ තියෙනවා යන්න. මේ හැව යන කාලේ මෙයාගේ ඇස් දෙක පේන්නෙත් නෑ. ඇස් දෙක වෙහෙලා තියෙන යන්තම් පේන්නේ එතකොට. ඒ හැවත් තමයි ඇස් දෙක විතරයි දාගෙන හිටියේ. ඔව් ඇස් දෙක මේ හැවෙන් වැහෙනවනේ. ඔව්. දැන් ඒ හරිය ගිහිල්ලා තියෙන එකින්ද පේනවද? අනිත් හරිය එළියට දාගෙන හිටියේ නෑ. ඇස් දෙක විතරයි ඔහොම යන්තම් තියාගෙන හිටියේ. එහෙනම් අපි දාගන්නම් මෙයා. ඔව් හරි.